වාගේ iPhone එකක් වාගේ අදින් lost වුණොත් එහෙම නැත්නම් වාගේ අදින් නැති වුණොත් ඔයා මොකද කරන්නේ? සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් අද SLT එක YouTube channel එකේ තවතුල් brand new episode එකක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක පටන් ගන්නදී මම කිව්වා ඔයාගේ device එක එහෙම නැත්නම් ඔයාගේ iPhone එක ඔයාගේ අදින් නැති වුණොත් ඔයා මොකද කරන්නේ? ටක් ගාලා දුර ගිහලා ෆෝන් කරගෙන කියනවද? එහෙම නැත්නම් අයියෝ මගේ iPhone එක නැති වුණා කියලා ආතප්පා දන්න දුව කල්පනා කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් දැන් එච්චර දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාගේ iPhone එක ඔයාගේ අතින් lost වුණොත් එහෙම නැත්නම් ඔයාගේ අතින් නැති වුණොත් ඔයා අනිවාර්යෙන් කළ යුතු දෙයක් තියෙනවා. ඒකට උවමනා කරනවා. එක්කෝ ඔයාගේ PC එකක් උවමනා කරනවා. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ හරි තව iPhone එකක් උවමනා කරනවා. ඉතින් ඒක නිසා අපි බලමු මේක කොහොමද කරන්න කියලා අපි වැඩි ඉස්සර කතා ගන්න නැතුව. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් තව කට්ටියට බලන්න share කරන්න. ඒ වගේම පල්ලේ subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න හදන්න එපා. එහෙනම් ඉස්සෙල්ලම අපි බලමු කොහොමද වැඩේ කරගන්න කියලා. ඉතින් මම මේකේ screen record එක on කරගන්නවා. ඉතින් හරිය මේ විදිහට screen record එක on වුණා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවෙක්ගේ හෝ ඔයාගේ ගෙදර කාගේ හරි iPhone එකක් තියෙනවා නම් ඔයා කෙලින්ම ඒක අරගන්න. අරගෙන Safari browser එකට එහෙම නැත්නම් ඔයා කැමති browser එකකට මේකෙන් log වෙන්න. මෙන්න මේ විදිහට ඔයා find my iPhone කියලා ඔයා මේකේ search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් උඩින්ම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන find devices එහෙම නැත්නම් Apple iCloud කියලා බලා ගන්න පුළුවන්. ඔයා ඒක උඩ click කරන්න. ඔයාලට ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට sign up වෙන්න කියලා ඔයාලට මෙතනින් පෙන්නනවා. ඉතින් මම මේකට දැන් මෙතන sign up වෙලා පෙන්නන්නම්. ඉතින් එයා අහනවා ඔයාගේ මේ iPhone එකේ තියෙන cloud එකකටමද මේකේ log වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට වෙන cloud එකක් තියෙනවද කියලා. ඔයාලට වෙන cloud එකකට log වෙන්න ඕනේ අනිවාර්යෙන් ඔයාගේ යාළුවගේ phone එකේ iCloud එකේ log කරලා වැඩක් නැහැ. මොකද එයාගේ phone එක නෙමෙයි ඔයාලට හොයන්න තියෙන්නේ. ඔයාගේ phone එක හොයන්න තියෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන් ඔයාගේ iCloud එකේ log වෙන්න ඕනේ. එතකොට මෙතනින් use a different Apple account කියන එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. sign in with Apple account කියලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ මෙතන email එකයි password එක දෙන්න තියෙන්නේ. ඉතින් මම මෙතනින් මේ විදිහට type කරගන්නවා. මම මෙන්න මේ විදිහට මේක type කරගෙන මෙතන continue කියන බටන් එක press කරගන්න. continue කියලා බටන් එක press කරාට පස්සේ ඔයාලට ඔයාගේ iCloud එකේ password එක මෙතෙන්ට දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්ට ඔයාගේ iCloud එකේ password එක ලබා දෙන්න ඕනේ. ඔයාලට කැමති නම් මේක දිගටම ඔයාලට මේක sign in වෙලා තියෙන්න ඕන නම් ඔයා මෙතන keep me sign in කියන එක click කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේ වෙලාව විතර නම් ඔයාලට log වෙන්න ඕනේ. ඔයා මෙතනින් sign up කියන එහෙම නැත්නම් sign in කියන බටන් එක ඔයා මේකෙන් press කරගන්න. ඊට පස්සේ මෙතනින් අහනවා මේ iPhone එකට මේ save කරපු iCloud එක password save කරන්න ඕනද කියලා. ඒක එහෙම දෙන්න එපා. not now කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාගේ iPhone එකේ ඔයාගේ iCloud එකට log වෙච්ච devices ටික ඔයාලට මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එක phone එකක් තියෙනවා. ඊට පස්සේ තව device එකක් තියෙනවා. ඊට පස්සේ AirPods වලට log වෙලා තියෙනවා. ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට උවමනා කරන device එකේ ඔයාගේ නැති වෙච්ච device එකේ ඔයා ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන iPhone 7 එකක් තියෙනවා. ඒ වගේම මේ ඊළඟ ක්ලික් කරලා පස්සේ ඔයාලට iPhone 14 Pro Max එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ කරන කැම් එක තමයි iPhone 14 Pro Max එක. ඉතින් ඒකින්ද මම මේක මෙතන තියෙන එක පෙන්වන්න නැතුව මම තව දුර එකක් තියෙනවා iPhone 7 එක මම ඒක පෙන්වන්නම්. හරි. මෙන්න මේ විදිහට ඔයාලට iPhone 7 එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක මේ විදි ඔන්ලයින්ද ඒක මේ විදි ඔෆ්ලයින්ද කියලාත් ඔයාලට මේ විදිහට බලා ගැනීම හැකියාවක් තියෙනවා. සහ ඔයාලට මෙතනින් ඔයාගේ ලොකේෂන් එක ඔයාගේ device එකේ තියෙන ලොකේෂන් එක ඔයාලට හරියට මේ මෙතනින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාට හදිසියවත් ඔයාට ඔයාගේ details අනිවාර්යෙන් ඌමනා දේවල් තියෙනවා නම් ඔයාට මේකේ lost iPhone කියන එක දෙන්න පුළුවන්. lost iPhone එක දුන්නාට පස්සේ එයාගේ device එක iCloud එක විදිහට නිකම්ම වැටෙනවා. ඒ කියන්නේ lock to owner කියන මෙනු එකට තමයි ඒක වැටෙන්නේ. එහෙම නැත්නම් ඔයා මේක හොයාගෙන යද්දී ඔයාට සමහර Google Map එකේ පෙන්නනවා අතුරු පාරවල් මේ ළඟ තියෙන මේ ළඟ තියෙන කියලා ඒ විදිහට පෙන්නුවාට පස්සේ අපිට හරියටම තනක් හොයාගන්න බෑ. ඒක අපිට මේකෙන් chance එකක් දීලා තියෙනවා. ඔයාට මෙතන play sound කියන එක click කරන්න. ඒක play sound කියන එක click කරාට පස්සේ auto මේ iPhone එක ring වෙන්න ගන්නවා. ඒක එළියෙන් නවත්තන්න අමාරුයි. ඒ කියන්නේ physically යාලට කිසි දෙයක් කරලා ඒක නවත්තන්න බෑ. ඒ විදිහට ring කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මේ iCloud එකේ තියෙන ඔක්කොම ඒ කියන්නේ මේ iCloud එකේ sign වෙලා තියෙන device එකේ සියලුම දත්ත එහෙම නැත්නම් details delete කරලා එහෙම නැත්නම් erase කරලා දාන්න ඕනේ පුළුවන්. මෙතනින් erase button එක press කරලා ඊට පස්සේ ඔයාලට මෙතන remove කියලා button එකක් බලා ගන්න පුළුවන්. ඉතින් remove එක එබුවට පස්සේ ඔයාට ඒකේ තියෙන iCloud එක ඔයාට ඒකෙන් remove කරගැනීමේ හැකියාවක්ද මේක ලබා දීලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේ phone එක විනාඩියකට කලින් තමයි phone එකේ charge එක ගලවලා තියෙන්නේ. ඉතින් ඒව පව අපිට මේකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ වටනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කට්ටියට බලන්න share කරන්න. තව එක දෙයක් කියන්න තියෙනවා.
ඔයාලට මේක හයිබ්‍රිඩ් විදිහට බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැටලයිට් විදිහට බලා ගන්නත් පුළුවන් මේකේ ඔයාගේ මැප් එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් මේ අදාළ දේ කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතනින් sign out කියන එක press කරන්න. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් කට්ටියට බලන්න share කරන්න. ඒ වගේම රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තේ bell icon එක click කරලා තමයි මේ වගේ අලුත් වීඩියෝ වලකට ගෙන ගන්න පුළුවන් ඉන්නේ. 2026 ඉතින් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඒ වගේම කියන කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මේ අවුරුද්ද මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම happy new year කියන එක මම වීඩියෝ අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.